අයිබෝන් සියලු දෙනාටම සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අපේ channel එකට. ඉතින් අපි දන්නවා 2026 වසරට අදාළ අයවැය ඉදිරි දින කිහිපයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තියෙනවා. ඉතින් මේ අයවැයෙන් පස්සේ වාහන මිල ගණන් වලට මොන වගේ දෙයක් සිද්ධ වෙයිද? ගොඩක් අය බලාගෙන ඉන්නේ මේ කාරණාව දිහා. මේ වාහන මිල ගණන් අඩු වෙයිද, වැඩි වෙයිද, එහෙම නැත්නම් වෙනස් නොවී තියෙයිද කියන කාරණාව ගැන මේ වෙලාවේ මේ අයවැය කියන කාරණේත් එක්ක අවධානයෙන් ඉන්නවා. ඉතින් අපි මේ වීඩියෝ එකේදී බලාපොරොත්තු වෙනවා සම්පූර්ණ පුරෝකථනයක් කරන්න මේ අයවැයෙන් මොකක් වගේ සිද්ධ වෙයිද, අවසානයේදී අයවැයෙන් පස්සේ වාහන මිල ගණන් වලට මොකක් වගේ සිද්ධ වෙයිද කියන කාරණාව ගැන අපි අද මේ වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් වීඩියෝ එකේ අවසානයේ වෙනකම්ම රැඳිලා ඉන්න කියලා ආරාධනය කරනවා. ඔයාලත් මේ අයවැයෙන් පස්සේ වාහනයක් මිලදී ගන්න බලාපොරොත්තු වෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔයාලට ගොඩක් වැදගත් කාරණාවක් තමයි අද මේ කතා කරන්නේ. මේ වීඩියෝ එකේ අවසානයේ වෙනකම්ම රැඳිලා ඉන්න කියලා ආරාධනය කරනවා. ඉතින් රජය ප්‍රධාන වශයෙන්ම ආදායම් උපයන මාර්ග මොනවද කියලා අහුවොත් එහෙම ඔව් ඒකෙදි ගන්න පුළුවන් ප්‍රධානම ආදායම් මාර්ගයක් තමයි මේ බදු මුදල් අය කිරීම. එතකොට මේ බදු මුදල් අය කිරීමට අදාළව පිටරටින් ලංකාවට ගේන බඩු බාහිර ආදිය වෙනුවෙන් බදු මුදල් අය කිරීම ප්‍රධාන වෙනවා. ඒකෙනුත් වාහනවලට අය කරන බදු මුදල් ප්‍රධාන වෙනවා. ඉතින් අපි දන්නවා සාමාන්‍යයෙන් පිටරටින් ලංකාවට වාහනයක් ආනයනය කරද්දී වාහනේ වටිනාකම වගේ දෙතුන් ගුණයක බද්දක් ශ්‍රී ලංකා රජය විසින් මේ වෙනකොට අය කිරීම සිද්ධ කරනවා. ඉතින් විශේෂයෙන්ම මේ වාහන ආනයනය කිරීමේ රජයේ එක බලාපොරොත්තුවක් තමයි මේ බදු ආදායම වැඩි කර ගැනීම. එතකොට කාට හරි හිතෙන්න පුළුවන් හරි වැඩේනේ ලංකාවේ තියෙන ඩොලර් ටික වියදම් කරලා ලංකාවට වාහන ගෙනල්ලා ලංකාවේ මේ රුපියල් ප්‍රමාණය වැඩි කරගන්න එකේ තේරුම මොකක්ද කියලා. ඒක මෙහෙම කතාවක්. මේ කාරණා තුනම සමතුලිත වෙන්න ඕන. ඒ කියන්නේ ලංකාවේ ඩොලර් සංචිත ඉතුරු වෙන්නත් ඕන. ලංකා රජයට රුපියල් වලින් ආදායමක් එන්නත් ඕන. ඒ වගේම තමයි ලංකාවේ මිනිස්සුන්ගේ අවශ්‍යතාව වෙනුවෙන් වාහන ආනයනය කරන්නත් ඕන. ඉතින් ওই කාරණා තුනම බැලන්ස් වෙන විදිහට තමයි රජය විසින් තීරණ ගන්න එක සිද්ධ කරන්නේ. ඉතින් අපි දන්නවා මේ වෙනකොටත් ලංකාවේ අය වාහන මිලදී ගැනීම ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒකට හේතුව තමයි අසීමිතව ඉහළ නැගුණු වාහන මිල ගණන්. එතකොට මේ කාරණෙත් එක්ක රජයට අය වෙන්න තියෙන බදු මුදල් ප්‍රමාණය තමයි අඩු වීම සිද්ධ වෙන්නේ. ඉතින් මේ කාරණා ටික හිතේ තියාගෙන අපි යමු අයවැයෙන් මොකක් වගේ වේද කියන කාරණාව සාකච්ඡා කරන්න. ඉතින් අයවැයෙන් ප්‍රධාන වශයෙන්ම සිද්ධ වෙන්න පුළුවන් කාරණා තුනක් තියෙනවා. මේ වාහන සම්බන්ධයෙන් මේ වාහන ආනයනයට අදාළව ගහන බදු මුදල් ප්‍රමාණය, මේ බදු ප්‍රතිශතයන් ප්‍රමාණය වැඩි කරන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනස් නොකර ඉන්න පුළුවන්. එහෙම නැත්නම් අඩු කරන්න පුළුවන්. ඉතින් ওই කාරණා තුනෙන් එකක් තමයි අනිවාර්යයෙන්ම සිද්ධ වෙන්නේ. ඒකෙදී අපි නිකන් හිතමු වාහන සඳහා අය කරන බදු ප්‍රතිශතයන් වැඩි කරනවා කියලා. එතකොට මේ විදිහට බදු ප්‍රතිශතයන් වැඩි කරොත් එහෙම අලුතෙන් ලංකාවට ආනයනය කරන වාහනවල මිල ගණන් තවදුරටත් වැඩි වීම සිද්ධ වෙනවා. ඉතින් ඒත් එක්කම ගොඩක් වෙලාවට මේ වෙද්දී වාහන මිලදී ගැනීම ප්‍රතික්ෂේප කරලා තියෙන ප්‍රතිශතය තවදුරටත් වැඩි වෙන එක කාටවත් වළක්වන්න බැරි වෙනවා. ඉතින් මේ විදිහට තවදුරටත් ප්‍රතික්ෂේප කිරීම නිසා ලංකාව තුළ වාහන වෙළඳාම කඩා වැටීමකට ලක් වෙන්න පුළුවන්. ඉතින් ඒත් එක්කම වෙළඳපොළ තුළ අසමතුලිතතාවයක් ඇතිවීමේ අවදානමකුත් මේ බදු ප්‍රතිශතයන් වැඩි කිරීම මගින් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම මේත් එක්කම රජයේ ආදායම ගොඩක් අඩු වෙන්න පුළුවන්. ඉතින් මේ කාරණාත් එක්ක සලකලා බලද්දී අපිට හරියටම කියන්න පුළුවන් මේ සැරේ අයවැයෙන් මේ වාහන සඳහා ගහලා තියෙන බදු ප්‍රතිශතයන් වැඩි කිරීමට තියෙන සම්භාවිතාවය ඉතාම අඩුයි කියලා අපිට කියන්න පුළුවන්. එතකොට ගොඩක් වෙලාවට මේ සැරේ අයවැයෙන් මේ බදු ප්‍රමාණය වැඩි වෙන එකක් නැහැ. අපි ඊළඟට හිතමු සාමාන්‍යයෙන් මේ බදු ප්‍රතිශතයන් වෙනස් කරන්නේ නැතුව තියෙනවා කියලා. එහෙම වුණොත් එහෙම අපි දන්නවා මේ වෙද්දී ලංකාවේ අය වාහන මිලදී ගැනීම ප්‍රතික්ෂේප කරලා තියෙනවා. මේ කාරණය දිගටම සිද්ධ වෙන්න ලොකු ඉඩකඩක් තියෙනවා. ඒ වගේම තමයි අපි දන්නවා මේ වෙද්දී වාහන මිල ගණන් අඩු වෙගෙන යනවා. මේ අඩු වෙගෙන යන එක ඉදිරියටත් සිද්ධ වෙයි කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. ඊළඟට අපි හිතමු 2026 මේ අයවැයෙන් වාහන වලට අය කරන බදු ප්‍රතිශතයන් අඩු කරනවා කියලා. මේ විදිහට බදු ප්‍රතිශතයන් අඩු කරොත් එහෙම මේ වෙද්දී අඩු වේගන යන වාහන මිල ගණන් වැඩි වේගයකින් අඩු වෙනවා අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් විශේෂයෙන්ම මේ විදිහට බදු ප්‍රමාණයන් අඩු කරොත් එහෙම ලංකාවේ ජනප්‍රියම වාහනයක් වෙච්චි වැගන්ආර් රථ සාමාන්‍යයෙන් ලක්ෂ 40න් පල්ලෙහාට වගේ එනවා අපිට බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් අපි බලමු මේ සැරේ මේ අයවැයෙන් මොකක් වගේ සිද්ධ වේද කියන කාරණාව. මේකෙදි අනිවාර්යයෙන්ම අපිට කියන්න පුළුවන් බදු ප්‍රතිශතයන් වැඩි වෙන එකක් නැහැ. ගොඩක් වෙලාවට මේ බදු ප්‍රතිශතයන් එක්ක වෙනස් නොකර තියාවි. එහෙම නැත්නම් යම් ප්‍රමාණයකින් අඩු කරන්නත් යම්කිසි සම්භාවිතාවයක් තියෙනවා. ඉතින් අපිට අවසානයේ කියන්න තියෙන්නේ
මේ වාහන මාෆියාකාරයන්ගේ සෙල්ලම ඉදිරියේදී අවසන් වීමට නියමිතයි. ඉතින් ඒ වගේම තමයි සමහරු මේ වාහන තියන අය විශේෂයෙන්ම මේ වැගනාර් පාවිච්චි කරන අය හිතාගෙන හිටියේ තමන්ගේ වැගනාරක විකුණලා පරම්පරා 7ක් ගොඩ යන්න හිතාගෙන හිටියේ. සාමාන්‍යයෙන් එයාලා හිතුවේ මේ විදිහට මිල ගණන් වැඩි වෙලා තමන් ළඟ තියෙන වැගනාර් එක ලක්ෂ 150ට ලක්ෂ 200ට වගේ විකුණ ගන්න පුළුවන් වෙයි කියලා තමයි මේ අය විශ්වාස කරේ. ඉතින් මේ විදිහට තමන් ළඟ තිබ්බේ වාහනයෙන් පරම්පරා 7ක් ගොඩ යන්න හිටපු අයටත් සිද්ධ වෙන්නේ මේ විදිහට වාහන මිල අඩු වෙනවා බලාගෙන ඉන්න එක. ඉතින් අපි නිතරම විශ්වාස කරන දෙයක් තමයි ලංකාවේ ඉන්න පොඩි මිනිහටත් අනිවාර්යයෙන්ම වාහනයක් මිලදී ගන්න, වාහනයක් පදින්න අවස්ථාවක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. ඉතින් මේ ලංකාවේ ඉන්න මිනිස්සුම තමයි මේ අවස්ථාව නැති කරලා තියෙන්නේ. ඉතින් අපි දන්නවා සාමාන්‍යයෙන් ලෝකේ මාකට් එකක් වැඩි වේගන එහෙම නැත්නම් අප් වේගන ගිහිල්ලා යම්කිසි තැනකදී කඩාගෙන වැටෙන්න පටන් ගන්නවා. ඉතින් මේක සාමාන්‍ය ආර්ථික විද්‍යා මූලධර්මය. ඉතින් මේක වාහනවලටත් ඒ විදිහටම පොදුයි. වාහනවලටත් සිද්ධ වුණේ ඒ කාරණේම තමයි වාහනවල මිල ගණන් වැඩි වෙලා ගිහිල්ලා යම්කිසි ප්‍රමාණයකට ඇවිල්ලා එතන ඉඳන් කඩාගෙන වැටෙන්න පටන් ගන්නවා. ඉතින් විශේෂයෙන්ම සමහරු අපේ වීඩියෝස් වලටම කමෙන්ට්ස් දානවා කොහෙද වාහන මිල අඩු වෙලා තියෙන්නේ කිය. ඉතින් මං හිතන්නේ මේ කමෙන්ට්ස් දකිනකොට අපිට හිතෙනවා මේ කට්ටිය ලංකාවේ නෙවෙයිද කියලා. මොකද අස්පනා අපිට මේ වෙද්දි සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම ලක්ෂ 80 90ට දාලා තිබුණු පාවිච්චි කරපු වැගනාර් අත මේ වෙද්දි ලක්ෂ 60න් පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා. සමහර වාහන අපි දැක්කා ප්‍රසිද්ධ කාර් සේල් වල ලක්ෂ 50න් පල්ලෙහාට මේ වැගනාර් එක ඇවිල්ලා තියෙනවා. ඉතින් අපිට අස්පනා අපිටම මේ කාරණා පේන්න තියෙද්දි මොකක්ද මේ අහන්නේ කියලා ඉතින් අපිටත් හිතා ගන්න අමාරුයි. ඉතින් අවසානයේ කියන්න තියෙන්නේ මෙවර අයවැයෙන් මේ වාහන වලට අදාළව බදු ප්‍රතිශතයන් වැඩි කරන එකක් නැහැ. ගොඩක් වෙලාවට නොවෙනස් එහෙම නැත්නම් යම් කිසි ප්‍රමාණයකින් අඩු කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් එහෙම වුණොත් එහෙම මේ අඩු වෙන වාහන මිල ගණන් ඉදිරියේදී තවත් වේගයෙන් අඩු වෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් අපේ ප්‍රාර්ථනාවත් ඒකම තමයි ලංකාවේ ඉන්න පොඩි මිනිහටත් අනිවාර්යයෙන්ම වාහනයක් මිලදී ගන්න, වාහනයක් පදින්න අවස්ථාව සැලසිය යුතුමයි. ඉතින් මේ කාරණයට ලංකාවේ සාමාන්‍ය මිනිස්සු කැමති වාහන මිල අඩු වෙනවට මේකට අකමැති වෙලා ඉන්නේ වාහන කළුකඩ මුදලාලිලා ටිකයි ලංකාවේ ඉන්න කුහකයෝ ටිකයි. ඉතින් ඕක තමයි අද වීඩියෝ එක. මම හිතනවා ඔයාලට හොඳ අවබෝධයක් එන්න ඇති කියලා. ඔයාලගේ අදහසත් කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්න. ඉතින් ඒ වගේම තමයි අපේ channel එක හරහා ඉදිරියේදීත් අපි ඔටෝමොබයිල් සම්බන්ධයෙන් වීඩියෝස් අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඒක නිසා අපේ channel එක subscribe කරලා නැත්නම් අපේ channel එක subscribe කරලා තියාගන්න. bell icon එකත් click කරලා notification all press කරලා තියාගන්න. අපි වීඩියෝ එකක් දාපු සැනින්ම notification එකකින් ඔයාලට දැනගන්න පුළුවන් වෙනවා. එහෙනම් මේ වගේම තවත් වැදගත් වීඩියෝ එකකින් නැවත හමු වෙනකම් සීල දිනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.